ගෙනල්ලා තියෙන සුපිරි කාර් ගේම් එකක්. ඉතින් ගේම් එක නම් එළම. ඉතින් මුලින්ම අපි දැන් ප්ලේ කරන්න මෙන්න මේ කාර් එක ගමු අපි. මේ ඉන්නේ අපේ බෝක්කේ කොල්ලා. Hi guys, ඉතින් මම ගේමින් බයි යොකිත්. ඉතින් මේ අපේ කතා කරේ DR ගේමින් බොයි පේනවනේ ඉතින් බොක්ක. හරි ඉතින් ඌ ඉන්නේ මගේ එහා ගෙදර. ඉතින් මායුයි පොඩ්ඩක් සෙට් කරලා තමයි දැන් මේ ගේම් එක ගහන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ලෙවල් ටිකක් try කරලා බලුවා. ගේම් එක නම් සුපිරි එල. ඉතින් ඔන්න දැන් අපි මෙන්න මේ මැප් එක දාගමු. දාගෙන මැප් එක දාලා අපි පළවෙනි එකට යමු. පළවෙනි එක තරු 3 ගහලා තියෙන කෙලින්ම මම තමයි තරු 3 ගැහුවේ. ඒකට යන්නු අපි දැන්. හරි යාළුවනේ අපි දැන් යන්න තමයි යන්නේ. ඔන්න දැන් යනවා අපි යෑමක්. හරි ඉතින් ඔයගොල්ලෝ තාම මගේ DR ගේමින් බෝයි මාවයි තාම subscribe කරේ නැද්ද? අනේ බං subscribe කරපන්. ඉතින් අපි මේ ග්‍රැනි ගහන්න තමයි හිතාගෙන හිටියේ. මම ග්‍රැනි ගහන්න හම්බුන්නේ නැහැ. මොකද මේ අපි දෙන්න plan කරලා ඉතින් ග්‍රැනි 1 ගහන්න. අන්තිමේ කොහොමයි මම ඒ කිව්වා අපි කාර් ගේම් එකක් ගහමු. පස්සේ පුළුවන් ග්‍රැනි ගහන්න කියලා. ඇසි මූඩ් ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්නේ මම තමයි ඉතින්. ඉතින් guys ඉතින් තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා share කරලා like කරලා comment එකක් දාන්න ඔයගොල්ලෝ අදහස. ඉතින් බොක්ක ඉතින් අපිට විනාඩි 10ක් දුන්න මේක ඉවර කරන්න මොකද කිව්ව පොඩි ගමනක් යන තමයි ලෑස්තිලා හිටියේ. ඒකට තමයි මූ මට හම්බෙලා මං කිව්වේ වරෙන් පොඩ්ඩක් ගේම් එකක් ගහලා යමු කියලා. අපි පළතුරු කඩාගෙන යාළුවනේ යන්නේ. එලිම ෆස්ට් පළවෙනි ස්ථානය අරන් ෆස්ට් එකට අපි යන්නේ කෙලින්ම. අපි පොඩි වැඩක් කරමු එක්කෙනෙක්ට. අපි පොඩ එක්කෙනෙක්ට ඉස්සරහ වෙන්න දීලා දැන් දිනු කනුවටත් ඇවිල්ලා අපි ෆස්ට් වුණා. යාළුවනේ දැක්ක නේද? සුපිරි නේද ෆස්ට්? අපි දැන් දෙවෙනි එකක් දැන් ප්ලේ කරලා බලමු පට ගාලා. ඒක ඉතින් දෙවෙනි එක ප්ලේ කරන්නේ මම. දෙවෙනි එක ප්ලේ කරන්නේ ගේමින් බයි යොකිත්. හරි. ඔබ තාම මාවත් subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මම වැඩි මතක් කරන්නේ. කැමති නම් subscribe කරන්න. මං කියලා නේ. මැනික් නෑ නිසා මට වඳුරව ගන්න බෑ. ඔන්න දැන් මම යන්න තමයි යන්නේ. කනෝ මන් දැන් කැමරක්. පේනවනේ කැයිම ෆස්ට් උනේ. අයියෝ කිත් ඔන්න කකුලුවා. ඔයියෝ. දැක්ක නේද? ඔකිත්ගේ ගොංකම. අනේ මේ ඒව එහෙම තමයි guys. පොඩ ඩාන් එනවා ඩූන් එනවා. අපි වල සැලෙනවා guys නෑ. මං වගේ බෑනේ වාට. අනේ මොනවා කියවන්නේ? ඉතින් කකුල වැදට වෙන්න කියලා මම මොනවා කරන්නේ? guys ඔයගොල්ලෝ අහලා තියෙනවද? මේ කූඩැල්ල මෙට්ටේ තියන්න බෑ කියලා. ඒ වගේ එකක් තමයි මූ මඩේ ඉඳලම දැන් මූ මෙට්ටේ මේ ගොඩේ තියන්න බෑ. මේ ඵලයන් බයන්. හරි ඉතින් මූ ග්‍රැනි chapter 2 එක එවල දින ඔයගොල්ලන්ට බෝට් එකෙන් පනින්න එකයි තව එකකුයි. ඉතින් ඔයගොල්ලෝ ඒකත් බලන්න අනිවාර්යෙන්. මං එවල ඇති බස් එකක්. මං ඉදිරියට ඔයගොල්ලන් තවත් ගේම් එකක් එවන්න තමයි හිතාගෙන හිටියේ. කොහෙද guys? මේ ඔන්න ෆස්ට් එක ගත්තා දැක්කනේ මං. හරි ඔන්න දැන් එක මේ ගේම් එක ප්ලේ කරන්නේ මම. දැන් තුන්වෙනි එකනේ. තුන්වෙනි එක ප්ලේ කරන්නේ DR ගේමින් බෝයි. ඉතින් ඔන්න දැන් අපි තුන්වෙනි එකට යමු. තුන්වෙනි ඉතින් කෙලෝ ගත්තේ ඉතින් DR ගේමින් බෝයි තමයි දැක්කනේ පටන් ගද්දිම අනේ පාරයන් යන්න. මම නම් ඔය කෙලෝ ගත්තේ නෑ. බලහන්කෝ දැන් කෙලින්න. ඔයගොල්ලන්ට මේ වගේ තවත් ගේම් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට ඕන ගේම් එක කමෙන්ට් එකක් දාන්න යන්න. අපි මේ ගේම් එක ගෙනත් දෙන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මගේ හෙවණැල්ලත් එක්ක තමයි ගහන්නේ. හෙවණැල්ල හැප්පෙනවා. මං වගේ නෙමෙයි හෙවණැල්ල. හෙවණැල්ල උඩින් ගියා. දැක්කනේ? DR ගේමින් බෝයිද හොඳ? ඔකිත්ද? ඔකිත් ගේමින් බයි ඔකිත්ද කියලා අන්න ඒකත් පහලින් කමෙන්ට් කරන් යන්න. මේක දෙන්නගේ මේ YouTube channel වල දානවා. බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔන්න එහෙනම් දැන් බෝම්බයක් දාමු අපි තව ටිකකින්. යාළුවා මගේ හෙවණැල්ලත් මගේ පස්සෙන් එනවා. මං වගේ මනිත් එක්කෙනා. මං වගේ දෙන්නෙක් ඉන්නවනේ යාළුවනේ. ඒගොල්ලොත් මගේ පස්සෙන් එන ගම. Hi guys. ඉතින් මේ වගේ තව ගේම් වුණ අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. අයියෝ කෑව වැඩි කෑව. DR ගේමින් බෝයි කෑව වැඩි කෑව. හරි තුන්වෙනියට යාළුවෙක් ගැන සතුටු වෙමු. දැන් ප්ලේ කරන්නේ මම.
හරි අපි දැන් හතරවෙනි එක තමයි ප්ලේ කරන්නේ. හතරවෙනි එක වැඩක් නෑ යාළුවනේ. අපි මෙන්න මේක ඔය ගෑල් ළමයිගේ මූණක් තිබ්බේ. ඒක හරියන්නේ නෑ බං. හතරවෙනි එක ප්ලේ කරලා දාමුකෝ. ඒකට සාරු තුන ගහලා තියෙන්නේ. හරි ගයිස්. ඔන්න දැන් අපි ප්ලේ කරලා නිකම්ම නෝන්ඩි වෙන්න හොඳ නෑ. අනිවාර්යෙන් මේක දිනමු. දැක්කල් කොල්ලයි වැඩ කීට කොල්ල දිනනවා හොඳේ. කොල්ල දිනනවා. මෙසෙයි දැනටමත් කැලේ යනවා. හරි මට මේ කන්ට්‍රෝල් නෑනේ. ඒක වෙනම කතාවක් නේ. අම්මට දැක්ක නේද යාළුවනේ? කෑපු කෙවිල්ල. හරි ඒ ගණන් ගන්න එපා. එකෙක් මට තිබ්බනේ. දැක්කනේ මම යන යෑම දැන්. හරි එකපාරක් පොඩ්ඩක් වැඩක් දැම්ම කියලා උඩ බයින්න බෑ. අම්මා යාළුවනේ. කොහමද ඒක? හරි මචං මේ අපිටත් හොඳට ඉලක්කේ තියෙනවා. හරි මේ මල්ලි දාන්න එපා. වත් මිනිස්සේ ඒකත් උන්ින් තේරුම් ගත යුතුයි. අනිවාර්යෙන්ම ඔකිත් ගේමින් බයි ඔකිත්ද හොඳ මමද හොඳ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරපු අයට අනිවාර්යෙන්ම පින් බොහෝම පින්. පොඩ්ඩක් DR Gaming Boyට දැනටම සබ්ස්ක්‍රයිබ් ලා 13යි මට 5යි. අන්න ඒකත් ඇයි කියලා මට පොඩ්ඩක් කියනවද? දැක්කනේ කෙඩිම ෆස්ට් ගත්තේ. හරි ඔච්චර උඩ වයින්න එපා. ඉතින් ඔයාවා මම බිම දානවා මේ ඔයා මේ හතරවෙනි එක ගහලා කියලා ඔච්චර උඩ වයින්න එපා. හරි පස්වෙනි එක අමාරුයිනේ. පස්වෙනි එක මම දැන් දිනනවා. බලන්න ගොටු කොල කන එළුවා. මේ හරි ගයිස් ඉතින් පොඩි දෙයක් මතක් කළ යුතුයි. අපිට මේ YouTube channel පටන් ගන්න හිතුණු කාරණාව ඇත්ත වශයෙන් කිව්වොත් යකාමෑන් නිසයි. තේරුණාද? යකාමෑන් නිසා තමයි අපිට මේ වගේ දෙයක් කරන්න හම්බුනේ. හරි යාළුවනේ දැන් ප්ලේ කරන්නේ මම. කෝටු කුතයියව කඩාගෙන යන්නේ. යාළුවා වර්ෂ ඔබට සාසුදුද දැන්. ඔබට සාසුදුද දැන්. හරි දන්නේ නැති පොඩ ඩාගෙනවා ඩූම් වෙනවා. යන්න ගියා මැකිලා ඔර තෝගේ කට බෙලෙකේ වහගෙන ඉංගුගේ බෙලෙක්කේ අර බලහන් බෙලෙක්කට කෑවා වැඩේ කෑවා. අපි දැක්කනේද මැජික් මගේ ට්‍රිප්ස් දැක්කනේ යාළුවනේ. පිටිපස්සේ ගෙට්ට ගැහුවා රිදෙන්නේ. පිටිපස්සේ ගෙට්ට මං ගැහුවා බෝම්බයක් පකස් දාලා. කොහමද ගියේ පකස් දාලා. හරි යාළුවනේ ඔන්න එහෙනම් දුම දාගෙන යන්නේ මම. තේරෙනවනේ දැක්කනේ වැඩ. දැක්කනේ ගින්දර ටිකකුත් දාමු අපි. අම්මා අන්න ඉන්නවා එල ගොට හරකා කොල කන හරකේ කමන්නේ තුන්වෙනියක්. ඒක වෙනම කතාවක්. හරි ගයිස් ඉතින් තුන්වෙනි ස්ථානේ ගත්ත අපි DR Gaming Boy. දැන් මම තමයි ප්ලේ කරන්නේ. ඔන්න ගෑන් ළමයා තමයි දැන් ප්ලේ කරන්නේ. ඊ වචන පොඩ්ඩක් යාමයා වුණාට ගණන් ගන්න එපා. පොඩ ඩාගෙන අඩුම් වෙනවා. ඉතින් අපි මේක කොහොම හරි දිනමු ගයිස්. මට මේක දිනා ගන්න බැරි වුණා. my DR Gaming Boy try කරා. තව දැක්කනේ කෙල්ල ඉගිලෙනවානේ. කෙල්ල දැක්කනේ කෙල්ලෝනේ ජවයේ දින අපිට එහෙම නෑ බං. තිබ්බවක. ඉස්සර මම තියලා තමයි පක්ෂ බලන්නේ. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා දුන්නා නෑ ඉවරයි. නිකම්ම ඉවරයි. දැක්කනේ යාළුවනේ දුන්නේ කෙලිම උඩින් ගිහිල්ලා බිම වැටෙන්න. තව එකක් තියෙනවා. මට සිරි. ඔඩේ අන්න තියන්න. තිබ්බා. අම්මලේ සිරි වෙනවා කොල්ලට සිරි වෙනවා. ඌ ඉවරයි නේද? නෑ බං අර යන්නේ තාම. අයෝසානි ගන්න එක. නියමයි දෙකක් ගත්තා. තියන්න පොඩි දෙවනද? උඩේ ඉදපන් බලන්න. තාන්න යාළුවනේ තිබ්බා. බෙල්ල ගැලවෙන්නමයි තිබ්බේ. දැක්කනේ අපේ වැඩ. ඉන්දර පොඩ්ඩක් දාමු. අයියෝ. හරි බං ගණන් ගන්න එපා. අරකි තාම මාව ඉස්සරහ කරේ නෑනේ. එයා පොඩ්ඩක් ලිස්සන අපිට පේනව නේද? හරි ෆස්ට් පළවෙනි රටේ ෆස්ට්. පොඩ්ඩක් කනවා මට පේනවා. හරි බං. පේනවනේ අර ගෑණි මට ගහනවා මං ඒකෙන් බේරෙනවා. කොහමද බේරෙන්නේ පේගස්? ඒක ඊට පැට්‍රිස් කරද්දී ඔහම හම්බුන්නේ නෑනේ. ෂීල්ඩ් එක දාගෙන යමු. එතකොට ලේසි අර ගෑණි. දෙවනි වටේ ආරම්භ වෙලා තියෙන්නේ.
ලෝක යුද්ධේ අනේ නිකයි අරව ඔන්න තෙල් ටිකකුත් දාගෙන යමුකෝ. බෙටි දැන් අරයව දැන් පොඩ්ඩක් ලිස්සනවා දැන්. අර පේනනේ ආ පොඩ්ඩක් දෙපැත්තට වැනිනවා. යාළුවනේ අපි එකෙන් බේරුණා බෝම්බයක් ගැහුවා පිටිපස්සේ. අපි පොඩි බෝම්බයක් දෙමු. පටකාලවා යන්න. පටකාලා මම යන්නේ වායේ දුම් දාගෙන ඔන්න දින්න. yes දේවින් බයියෝගේ තවත් පොඩි වැඩෙක් නේද ඉතින්. දින්න ඔයත් පොඩි වැඩෙක් නේද? පොඩි වැඩෙන් නෙමෙයි මං අති විශාල වැඩෙක්. මේ අති විශාල වැඩකට පේනවා. ඔන්න ඕක පොඩ්ඩක් try කරන්න. අනිවාර්යයෙන්ම මේක අපි සල්ලි ගමු start. මේකට ගියා මෙන්න මේ වටේ කරගෙන එක. ඔඩු උයගනු වේයකු. අඩෝ ඕක දේසිල්ලම. මන් දන්නවා මෙන්න මේක තමයි සල්ලි තියෙන්නේ. වඳුරා කවන්නේ වඳුරා හරි අපි පොඩ්ඩක් බලමු මේ මැනික් වලින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා. අපි මේ මැනික් වලින් ගන්න නම් දෙයක් නැහැ. අපි ගාව මැනික් කඩු. අපි ගාව මැනික් කඩු. ඔන්න ඔච්චර අද ගේම් ප්ලේ එක. ඉතින් පහලින් ඕගොල්ලෝ අදහස් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මේ වගේ තව ගේම් ඕන නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරන්න. subscribe අනිවාර්යෙන්ම කරන්න. ඉතින් මේ DR Gaming Boy කියන තව එකක් ගහමුලු. එන අපි ගහමු නේද? ගහමු. අලුත් මැප් එකක් පටන් අරන් ඇත්තේ. DR Gaming Boy ට තව ඕනේ. මට එහෙම බෑ. මට තව ඕනේ. ඔන්න ඉතින් අලුත් එකක්. ඉතින් මේ ගේම් ප්ලේ ගොඩක් දිග වෙයි. විනාඩි 20ක් වගේ. නෑ විනාඩි 20කට වඩා එහා. කොහොමද ඒක? ලෝදිය දාගෙන කොල්ල යන්නේ DR Gaming Boy තමයි ප්ලේ කරන්නේ. බලමු DR Gaming Boy ගේ වැඩ. මගේ වැඩ DR Gaming Boy කියන්නේ මම නේ ඉතින් මගේ වැඩ ටික පොඩ්ඩක් බලමු. මේ පාර ගොඩක් වංගු වැඩි. පේනවනේ? මාව පොඩ්ඩක් හැප්පුවා පිටිපස්සේ. ෂීල්ඩ් එක දාන්න යා. ෂීල්ඩ් එක පොඩ්ඩක් දාගෙන මෙයන්. පොඩ්ඩක් දාගෙන එනවා. වතුර යන්න නම් බෑ මට. ඉන්දර වතුර වලට වැඩිද බං? අඩුයි මාර එකක් නේ. උඩ පැන්න. කොහමද යාළුවනේ මගේ වැඩ හොඳයි නා. පහලින් අදහස් කමෙන්ට් කරන්න. හරි එකට දුන්නා මම විසික් වෙලා යන්න. අඩෝ අපි ඉස්සරහා කරා තියන්නේ. කොකොනට් ඩොන්කි එකට දුන්නා කොකොනට් ඩොන්කි වෙන්නේ. අර යාලි ඉස්සරහා පේනව නේද? හරි guys අපි දැන් ඉස්සරහා වෙන්න බලමු කොහොම හරි. මොකෙද්ද? අඩෝ ඒ වාහනේ සුපිරි. පේනවනේ DR Gaming Boy. ඒ වගේම බිග් පිකුරේ. තව තියෙනවා යන්න. වට 6ක්ද 4ක්ද තියෙන්නේ? වට දෙකක් තියෙනවා. නිසා වයින් දැන්නේ. වතුර ඇදි පොඩ්ඩ අවුල්. මොනවාද මල්ලි අවුල් කියන්නේ? අවුල් කියලා ජාලයක්. මෙන්න මේ ඉස්සරහ ගන්න වාහනේ සුපිරි ඈ. ඒ වගේ වාහනයක් ගන්න ඕනේ. අනිවාර්යෙන් ගන්න ඕනේ. අපි මෙයාට පොඩි ඩෙසර්ට් එකක් දීලා දාමු අම්මා. දෙන්න දෙයක් නෑ. ඊපස්සෙන් එන එක ඩෙසර්ට් එක දුන්නා. අපිට තමයි ඒකෙත් වාසිය යාළුවනේ. ඩෙසර්ට් එක පිටිපස්සෙන්. ඔය පාරේ නෙමෙයි බං. මේ පාර හරි සෝප් පාරක්. අඩෝ සිරාවට අරුඹ විශ්රා කරා බං. අඩෝ දුන්නා. ශාලෝකෂා මාර ලස්සන කවියන්නවා කිව්වේ. හරි guys ඉතින් පේනවා DR Gaming Boy ගේ වැඩ. කරාමද thank you හතරවෙනියනේ ෂේ. අපි ඒක ආයෙම ප්ලේ කරමුද? අපි ඒක ආයෙත් ප්ලේ කරමු. ඔයා දැන් ප්ලේ කරන්නකෝ. හරි ගේමින් බයියෝ කිත් තමයි දැන් ප්ලේ කරන්නේ. අම්මට හොද. ආයෙක ගේමින් බයියෝ කිත් තමයි ප්ලේ කරන්නේ. ඔන්න මගේ කටහඬ. දැක්කනේ මගේ විහිළු කටහඬ. හැමෝම ඔය කටහඬ ගොඩක් ආසයිනේ. පහලින් කමෙන්ට් කරන්නේ. හරි උනේ දැන් ගේම් එක පටන් ගත්තා. ඔව් දැවි යනවා. ඔව් කට්ටිය දැවි යනවා අපිට පේනවා. මේ ඔයා හිතුවද මේක ක්‍රිකට් මැච් එකක් කියලා? හරි ඉතින් ගණන් ගන්න එපා මල්ලි. ඔව් මට හම්බුණා මිසයිලයක් අනේ ඉලක්කෙට මිසයිලයක් යවන්න බෑ. යවන්නකෝ අම්මා දුන්න තඩිය කාට විසික් වෙන්න. තඩියට දුන්නා මම. කොල්ල අත වන යකෝ. මොන්න බලන්න අත වන අන්න ගියානේ තඩිය. තඩිය විස්තරා කරගන්න බැරි හැටි. හරි ඉන්නවා මම දැන් කරන්න හොඳ වැඩ. මේ දුමරි ගත්තා. මොනවාද ගේමින් මගුලක් කරනවා නුඹ දාගෙන. මොකක්ද මගේ රෙකෝඩ් ඇප් එකෙන් ආවා. මොකක්ද
මොකද්ද? අපේ පිටිපස්සේ නැට්ටක් හයි කරා. අඩෝ අපි මොකක් හරි වුණා ඈ. දහන් මම හයියෙන් එනවා දෙන්න. දැක්කනේ මම හයියෙන් එන්නේ ඈ. ඩාර්ක් මැජික් අනේ ඩාර්ක් මැජික් ඔයාගේ ඩාර්ක් මැජික් වල වැඩි මගේ ඩාර්ක් මැජික් ශක්තිමත්. අනේ මේ බොරු මාරි කියනවා කෝක විසික් වෙලා යන්නට අග්ගාලා. හරියටම හරි. ආයි මගේ ඇහැට මොකක් හරි ගියා ගයිස්. හරි යාළුවනේ ඉතින් ගේමින් බයියෝකිට පොඩි අසාධ්‍යයක් පොඩි වැඩක් වුණා. ඒ නිසා මම තමයි ප්ලේ කරන්නේ. ගේමින් බයියෝකිට එච්චර හරි නෑනේ. මම ඉතින් පොඩක් ප්ලේ කරනවා නේ. පොඩ්ඩක් දාගෙන ඩෝංගන ගණන් ගන්න එපා ඉතින්. ඉතින් ගයිස් මගේ ඇහැට මොකද්ද රොඩ්ඩක් ගියා. මට ඒ නිසා අතන පේන්නේ නැතුව ගියා. නැත්නම් එක වෙනවනේ දවොඩ්. අනේ පට ගාලා අපි යමු. සැලෙන්නේ හැලෙන්නේ. අනේ හැලුණා. අනේ යාළුවනේ ටක් ගාලා යමු. මම්මට කිව්වා ඕකේ ප්‍රැක්ටිස් යන්න නැතුව ගන්න බෑ කියලා. මේ වා කටවහන් ඉන්න. වයසද අපි කවුද කියලා. එකෙක් මිම දිගා වෙලා යනවා උගුරු මැප් එකේ වෙනවද? පේනවනම් සුපිරි ගැම්මක් තමයි. දෙන්නෙක් වැඩ කිර දානවා දාගෙන පිස්සෝ දෙන්නේ. එකෙක් කැරගෙනවලු. කොම්ම කැරකුණා නේද? හරි එකට මන් දුන්න සුපිරි වැඩක්. හරි. අපි අන්තිමයද කොහෙන්නේ? 6 වෙනියා. මේ වැඩේ නම් හරියන්නේ නැහැ. මුලින් ඉඳන් රෙකෝඩ් මුලින් ඉඳන් ආයි මට ගහන්නම හිතෙන්නේ. මේ ගේමින් බයියෝ කිත් නේද කෑවේ. මම නෙමෙයි නේ කෑවේ. අනේ මේ මං ආයි මුලින් ඉඳන් ගහනවා. ගහපන්. ආයි යාළුවනේ මම මේක ගහනවා. හරි මේක ගහලා අපි ඉවර කරනවා. පාට ගාලා මේක ගහමු. පාට ගාලා ගහමු. සී බාබු. හරි මොනද අපි යන්න හද? අපි දැන් යන්න තමයි හදන්නේ. මම පොඩ්ඩක් කතා නොකර හිටියට කමන්නේ මේ මොකද මේ මට පොඩ්ඩක් ඇහැට රොඩ් ගිය නිසා පොඩ්ඩක් අමාරුයි. එයාට ගිහිලා තියෙන සුපිරි රොඩ් කොහමද යාළුවනේ මේ වැඩ? කේලින්ම කාපලා ගත්ත විදියම ඔයගොල්ලන්ට තේරෙනවනේ මම කොයි වගේ වැඩෙද්ද කියලා. වව්! අනේ ඔයි එහෙම කරන්න එපා. අපිට පේනවා ඩියාර් ගේමින් බෝඩ් දැවි යන විදිය. දැවි යන්නේ කොහෙද? පළවෙනිය හලෝ. චීල් එක හම්බෙච්ච කොහොඳයි. නැත්තම් කෙලවෙනවා තමයි. අනේ මේ තමුසි කටවා ගන්නවා. මේ මම සුපිරි වැඩෙක්. මේ ඒ වචන පොඩ්ඩක් පැනලාට ගණන් ගන්න එපා ගයිස් අපි දෙන්නගේ. මගේ වචන නම් බැටලෙන්නේ නැහැ. ඔයා වගේ ගෝත ගහන එකෙක්. අනේ මේ මං ගෝතයක් ගහන්නේ මේ. මේ තමුසි නිසා තමයි මටත් මෙහෙම වෙන්නේ. ඵලයන් බලන්න. ඔන්න යාළුවනේ මම දින්නා. දෙකක් තියෙනවා අම්මට කෙලිය උඹට. අයියෝ යාළුවනේ කමන්නේ තාම මම ෆස්ට් ඔයිල් ටිකක් දාගෙන යමු අරගොල්ලන්ට පොඩ්ඩක් ලිස්සන්න නෙමෙයි බං හැප්පෙන්න. ලිස්සලා හැප්පෙනවා කියලා කවුරුත් දන්නවනේ. උඩින් එනවා. උඩින් යන්නේ බිමින් යන්නේ කවුද? අම්මට සීනවා කොහෙද සොයනවා. හරි යාළුවනේ පට කාලා. ශීල් එක තිබ්බ නිසා හොඳයි එකෙක් මට එව්වා එකක්. නැත්නම් මම මැරෙනවා විසික් වෙලා යනවා. ලිස්සන එක ආවනම් සුපිරි. අම්මා ලිස්සන එක තමයි මම දැම්මා. එකෙක් ලිස්සලා යනවා මට හොඳට පේනවා. හරි ගයිස්. හරි ආයිස් අයියෝ. තාමත් මගේ channel එක මගේ අපි දෙන්නගේ මේ channel subscribe කරේ නැද්ද? අනිවාර්යයෙන්ම subscribe කරන්න. එක වෙනවා මම අද කොහොම හරි දින සුපිරියක් තමයි යාළුවනේ. හෝ බික් කුරේ තන් කුරේ. හරි ගයිස් DR gaming boy මේ ගැහුවා ඇතිද? දැන් ඇති නේද? ඔව්. එහෙනම් කොල්ලෝ අපි මේකේ ඉතුරු ගේම්ප්ලේ පස්සේ දාන්න. ඉතින් ඕගොල්ලෝ කැමතිම නම් පහලින් ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඕගොල්ලන්ට මේ වගේ තවත් ගේම් එවන්න. මේින් අපේ කොල්ලා වැඩෙක් කෙල්ම විශ්පියාදී ලකුණ දාන් ඉන්නේ කෙල්ම ටී-ෂර්ට් එකට පේනවනේ. හරි සල්ලි පේනවනේ සල්ලි. අම්මට උඩු කෙල්ලෙක් බ. අඩේ කෙල්ල වරුව පොඩක් ගමුද? අම්මට උඩු. සපුමලි කියලා පියාට නමකුත් දැන් අපි මෙයාවත් දාලා පොඩ්ඩක් පැදලා බලමු. මෙන්න කාර් එකකුත් අන්ලොක් වෙලාද කොයි මං හිතන්නේ. කාර් එකක් අපි ගන්න බලමු. නෑ. පොඩ්ඩක් ඉන්නකෝ. කාර් එක ඇවිල්ලාද කොයි මං හිතන්නේ. අපි අලුත් කාර් එකක් ගමු බලන්න.
ඊළඟ එපිසෝඩ් එකේ ගත්තොත් හොඳයි මේ හෙන ගොඩක් තියෙනවා ගන්න අපිට. අපිට එකක්වත් දැනට ගන්න නම් බෑ. 2500ක් ඕනේ එකට. අපිට 2500ක් ඕනි තියාලුනේ මම අපි ඊළඟ එපිසෝඩ් එක එනකොට අපි අලුත්ම කාර් එකක් අරන් තියන්නවා. හරි ඉතින් කෙල්ලව දාලා මම පොඩ්ඩක් ගහනවා. අනේ එපා ඉතින්. හරි ඉතින් දෙවනි එපිසෝඩ් එක ගහමුකෝ. ඊට පස්සේ ඊම නවත්තමු. හරි ගයිස් ඉතින් මේ කෙල්ලව දාලා මගේ ඇහැට පොඩ්ඩක් රොඩ්ඩක් ගිහලා තියෙන ගණන් ගන්න බෑ මට මේ ඉන්න බැරුව ඉන්නේ. පට්ට අමාරුයි. මම හිතුවා මොකක් හරි අද උදේ පාන්දර කළු පූසෙක් මගේ ඉස්සරහින් ගියා මොකක් හරි වෙලා. ඒ නේද අසුබයි නේ ගයිස්. උඹට ඉතින් කොහොමද හැමදාම සුබයින්? හරි මේ නිකන් කටවාගෙන ඉඳහන්. අනේ මේ මල්ලේ ඔයගොල්ලෝගේ අදහස දාන්න මේ මමද වැඩිමල් මේ ගේමින් බයියෝකිද්ද වැඩිමල් කියලා දාන්න. ලිස්සන එකක් දැම්ම නේද? අම්මා දෙපන්දිරන මම අද මල් දාගෙන යන්නේ මල්ලි මං මල් අබේබි නවන්නේ කෙලින්ම මල්ලි. ඉතින් ඔයගොල්ලෝ අහලා තියෙනවද පොඩි දෙයක්? ඉතින් හැමෝම දන්නවද දන්නේ නැහැ අම්න විශේෂලිය මේ DR ගේමින් බෝට අතක් තියන් ඉන්න බෑනේ කෑවාර විසයි. දැන් ඔය ගඟට දානකො තල්ලු කරලා මම මට කිව්වන් යනවා මට එපා වෙනවා. බෝල චූරියා ඒ චුණ්ඩ චූරියා මගේ චුණ්ඩම කෑවා. හරි ඔක්කොම දාලා යමු. කෙල්ල මට සිරි කෙල්ලෙක් වුණා. ආම්මා පිපුරුණාගේ අර ඒ පිපුරුණා ඒ නිසා ආමනේ කියනගෙන ආනනේ. අයියෙම්ම යමු දැන් අපි යමු වේගා ඔස්සට මිනිහා ඒ වල්ලුරු මිනිහා අම්මට ගැහුවනේ. මං දෙන්නම්කෝ දැන් බලහන් හොයාගෙන ගිහිල්ලා ගහන්න. හොයාගෙන ගිහිල්ලා තමයි යන්නේ. අයියෝ කිවිද හය අන්තිමේ අනේ කමන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ගේම් ප්ලේ එක හොඳද? හොඳයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේකේ මේ පැරදිච්ච එක පස්සේ ඔයගොල්ලන්ට එවන්න. ඉතින් මෙන්න මේවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා. අපි මේක ප්ලේ කරුම් පස්සේ දවසක හරි ඉතින් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අපි දෙන්නම පහලින් අපි දෙන්නගෙන් කවුද හොඳ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. පහලින් ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් කොල්ලෝ ඔන්න එහෙනම් my DR gaming boy අද ඔයගොල්ලෝගෙන් සමුගන්නා. එහෙනම් කොල්ලෝ බයි අපි ගියා